සුබ දවසක් කියලා පිළිගන්නවා ඩයමන්ඩ් ප්ලාන්ස් එක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම. ඉතින් අද මම කතා කරන්න යන්නේ විශේෂිත වූ විසිතුරු පත්‍රික ශාකයක් ගැන. ඉතින් ඔයාලා කවුරුත් දන්න පිලෝඩෙන්ඩ්‍රන්. ඉතින් සාමාන්‍ය ව්‍යවහාරයක් පිලෝ කියලා සඳහන් කරනවා. ඉතින් පිලෝ ගත්තාම ගොඩාක් වෙරයිටිස් තියෙනවා විවිධ වර්ණ, විවිධ පත්‍රවල හැඩ. ඉතින් මේ වෙරයිටිස් අනුව මිල ගණනුත් වෙනස් වෙනවා. ඉතින් අලුතෙන් මල් තවානක් කියමු පටන් ගන්න කෙනෙක්ට හොඳ පැළවර්ගයක් විදිහට අපිට පිලෝඩෙන්ඩ්‍රන් හඳුන්වන්න පුළුවන්. මොකද හොඳ ආර්ථික වටිනාකමක් තියෙන ඉහළ මිල ගණන් වලට අලෙවි වන පිලෝ වර්ග වර්තමානයේ වන විට තියෙනවා. ඉතින් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට ගොඩාක් ප්‍රසිද්ධයි මේ පිලෝ වර්ග. ඉතින් ගොඩ දෙනෙක් හරිම කැමති තමන්ගේ නිවස ඇතුළත අලංකරණය කරගන්න මේ පිලෝ වර්ග භාවිතා කරන්න. ඉතින් අවුට්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහටත් අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් වර්තමානයේ වන විට ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට තමයි මේ පිලෝ වර්ග. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පිලෝ වර්ගයක් කොහොමද නිවැරදිව බඳුන් ගත කරගන්නේ, නිවැරදිව පස්මාධ්‍ය සකස් කරගන්නේ කොහොමද, නඩත්තු කරන්නේ කොහොමද, ඒ වගේම ඔයාලා ගාව තියෙන මේ වගේ පිලෝ වර්ගයකින් අලුතෙන් පැල බෝ කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධවත් අද වීඩියෝ එකකින් කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ YouTube channel එක Diamond Plants subscribe කරන්න කියලා. හොඳයි. ඉතින් අද අපි මුලින්ම කතා කරමු මේ පිලෝ පැලයක් කොහොමද නිවැරදිව බඳුන් ගත කරගන්නේ කියලා. ඉතින් මම අද හිතවන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පිලෝ වර්ගය. ගොඩක් දෙනෙක් කැමති පින්ක් ප්‍රින්සස් කියන පිලෝ වර්ගය. ඉතින් ගොඩක් ප්‍රසිද්ධයි මේ පිලෝ වර්ගය. ඉතින් ගොඩක් පිලෝ වර්ග වල දන්නවා සාමාන්‍යයෙන් වැලක් විදිහට තමයි වර්ධනය වෙන්නේ ගොඩක් පිලෝ වර්ග. නමුත් මේ වගේ වැල් නොවන වර්ගත් තියෙනවා. ඉතින් මේ වගේ අපි පිලෝ වර්ගයක් හිටව ගන්නවා නම් ආධාරකයකුත් අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ. ඉතින් මේක කලින් හිටවලා තිබ්බ එකක් තමයි මම ගලවලා ගත්තේ ඔයාලට මේ බඳුන්ගත කිරීම පෙන්වන්න ඕනේ නිසා. ඉතින් ඒ නිසා මෙයාගේ මුල් මේ ආධාරකෙත් සවි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම ආධාරකයත් එක්කම තමයි හිටව ගන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ඉතින් මම මේ සඳහා මේ වගේ බඳුනක් භාවිතා කරනවා. පැලේ ප්‍රමාණයට සරිලන බඳුනක් මම තෝරගෙන තියෙනවා මෙතෙන්දී. ඉතින් සාමාන්‍යයෙන් අර පොඩි පැලයකට විශාල බඳුනක් භාවිතා කරන්න එපා. බඳුන පැලේ විශාල වෙන්න බඳුන වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එකපාරම අපි විශාල බඳුනකට මේක යොදන එක එච්චරම සුදුසු නැහැ. එතකොට මෙයාගේ growth එක ඒ කියන්නේ වර්ධනය ගොඩාක් අඩු වෙනවා. හිමින් තමයි වර්ධනය වෙන්නේ. බඳුන මුලින්ම අරගෙන අපි මේ බඳුනේ සිදුරු හොඳින් විවෘත කරගන්න ඕනේ. මොකද මේකේ ජල වහනය හොඳින් තියෙන්න ඕනේ. මෙයා තෙතමනයට කැමති. නමුත් ජලය පිරීලා තියෙනවට කැමති නෑ මාධ්‍යය. ඉතින් ඒ නිසා හොඳින් සිදුරු විවෘත කරගෙන මුලින්ම ඔයාලා කරන්න ඕනේ බඳුනේ පතුලට මේ වගේ පොල්ලෙඩි තට්ටුවක් යොදන්න. එහෙම නැත්නම් අපි යොදන බඳුන් මාධ්‍යයෙන් මේ සිදුරු අවහිර වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පොල්ලෙඩි තට්ටුවක් මේකට භාවිතා කරන්න. මම මේ පරණ පෝච්චියක් තමයි භාවිතා කරන්නේ. ඉතින් ඔයාලා කලින් භාවිතා කරපු පෝච්චියක් භාවිතා කරනවා නම් හොඳින් පිරිසිදු කරලා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ අපි බඳුනේ පතුලට පොල්ලෙඩි කැබලි තට්ටුවක් එකතු කරගත්තා. ඉතින් ඉන්පස්සේ මම බඳුන් මාධ්‍ය විදිහට භාවිතා කරනවා. පොල්ලෙලි කැබලි කලින් ප්‍රමාණයම සමාන අඟල් භාගය අඟලේ වගේ විතර පොල්ලෙලි කැබලි කොටස් දෙකක් භාවිතා කරනවා. ඒ වගේම ගංගා වැලි කොටස් භාගයයි ඒ වගේම කොහොබත් කොටස් භාගයයි කොම්පෝස්ට් හෝ මතු පිට පස් ගොඩක්ලට කොම්පෝස්ට් කරන්න පුළුවන් නම් හොඳයි. කොම්පෝස්ට් කොටස් භාගයක් මෙතෙන්දි භාවිතා කරනවා. ඉතින් ඔයාලගේ ප්‍රදේශයේ තියෙන උෂ්ණත්වය ඒ අනුව මේ ප්‍රමාණ වෙනස් කරගන්න පුළුවන්. සාමාන්‍ය ඔයාලා ගොඩාක් වියලි ප්‍රදේශයක් නම් තියෙන මේ කොහොබත් ප්‍රමාණය තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. වර්ෂාව වැඩි ප්‍රදේශයක නම් ඔයාලා ඉන්නේ කොහොබත් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ මීඩියා එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි මේක මිශ්‍ර කරගමු. දැන් මම බඳුන් මාධ්‍ය මේ විදිහට පුරව ගන්නවා. බඳුන් මාධ්‍යයේ මේ වගේ භාගයක් විතර වගේ වෙන්න
පිරුණට පස්සේ අපි පුළුවන් මේකට පොහොර එකතු කරන්න. ඉතින් සාමාන්‍යයෙන් අපි පිලෝ හදාගන්නේ මල් පිපෙන්න නෙවෙයිනේ. ඒ කියන්නේ පත්‍රවල ලස්සන තමයි අපිට ගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයාලට පොඩි පැලයක් නම් අපි බඳුන් ගත කරන්නේ කුඩා පැලයක් නම් නයිට්‍රජන් වැඩි පොහොර එකක් භාවිතා කරන්න පුළුවන් ඔස්මෝකෝට් 10 වගේ පොහොර එකක්. ඉතින් මම පැල කරගන්න පැලේ ගොඩක්ම කුඩා පැලයක් නෙවෙයිනේ. ඉතින් මම ඒ නිසා ඔස්මෝකෝට් බැලන්ස් පොහොර එක තමයි භාවිතා කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් බැලන්ස් එක නැත්නම් N සහ K සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කරලා ගන්න. ඉතින් ඒ විදිහට තමයි මමත් ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. බැලන්ස් එක වෙනම මිලදී ගන්නේ නැහැ. ඉතින් මම දැන් ඔස්මෝකෝට් සාමාන්‍යයෙන් මේ පැලේට තේ හැඳි 1/4ක් විතර වගේ වෙන්න මේ විදිහට හොඳට විසිරීලා යන්න එකතු කරනවා. මෙන්න මේ ආකාරයට හොඳින් විසිරීලා යන ආකාරයට අපි ඔස්මෝකෝට් එකතු කරගන්නවා. ඉතින් ඉන් පස්සේ පැලේ මේ වගේ හොඳට මැදින් තියලා ආධාරකයක් ඒ සමගම තියලා අපිට ආධාරකයේ ටිකක් යටට සම්බන්ධ කරගන්න වෙනවා. ඔන්න ඔය වගේ තියලා දැන් ඉතිරි බඳුන් මාධ්‍ය අපි පුරව ගමු. හොඳයි, මෙන්න මේ ආකාරයට බඳුන් ගත කරගත්ත අපේ පැලේ සාමාන්‍යයෙන් දවස් 3-4ක් හොඳටම සෙවන තියෙන ස්ථානයක තියලා අපිට පුළුවන් ස්ථීරවම අපි තියලා තියෙන ස්ථානයට මාරු කරන්න. ඇත්තටම පිලෝ කියන්නේ සෙවන ප්‍රිය කරන ශාකයක්. ඉතින් ඒ නිසා අපිට ඍජු සූර්යාලෝකයේ වැටෙන ස්ථානයක මේක තියලා තියන්න බෑ. එළිය තියෙනවා නම් අපි අනිත් ගස් අතරින් පෙරිලා ආලෝකයේ වැටෙන විදිහට සෙවන තියෙන ස්ථානයක තමයි එයා තියලා තියන්න ඕනේ. ඉන්ඩෝ ප්ලාන්ට් එකක් නම් ගැටලුවක් නැහැ. නමුත් ඉන්ඩෝ ප්ලාන්ට් වල අපි ඉන්ඩෝ ප්ලාන්ට් ගැන ගොඩක් වීඩියෝස් කරලා තියෙනවා. ඉන්ඩෝ ප්ලාන්ට්ස් කියලා අපිට සූර්යාලෝකයේ නැති ස්ථානයක තියලා තියන්න බෑ. සූර්යාලෝකයේ නැත්නම් අපි කෘත්‍රිමව හරි බල්බ් එකකින් මේ ශාකවලට ආලෝකය දෙන්න ඕනේ. ඉතින් සෙවන ප්‍රිය කරන ශාක කියලා අපිට සූර්යාලෝකයේ නැතුව මේවා වගා කරන්න බෑ. ඒකත් මතක තියාගන්න. ඉතින් දැන් අපි ඔස්මෝකෝට් එකතු කරපු නිසා නැවත මාස 3කින් විතර පොහොරේ දීම ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඔබට මේ පැලේ විටින් විට විශාල බඳුන් වලට මාරු කරන නඩත්තු කරගෙන යන්න පුළුවන්. ඇත්තටම පිලෝ කියලා කියන්නේ තෙතමනය ප්‍රිය කරන ශාකයක්. හැබැයි මේ මාධ්‍යයේ ජලය රැඳිලා තියෙන එක නම් සුදුසු නැහැ. දිලීර ආසාදන එන්න පුළුවන්. ඉතින් අපි භාවිත කරපු මාධ්‍ය නිසා මෙයාගේ තෙතමනය හොඳින් ආරක්ෂා වෙනවා. ඉතින් තෙතමනය අඩු අවස්ථාවලදී අපිට මෙයාගේ ජල සම්පාදනය කරන්න පුළුවන්. සාමාන්‍ය ජල සම්පාදනය කරද්දී සම්පූර්ණ ශාකයම හොඳින් තෙමිලා යන විදිහට අපි ඇන්තෝරියම් වලට ජල සම්පාදනය කරන්න යන්නේ. ඒ වගේ ජල සම්පාදනය කරන්න පුළුවන්. පත්‍රත් හොඳින් තෙමෙන විදිහට. හොඳයි. ඉතින් ඉන්පස්සේ අපි බලමු මේ පිලොඩෙන්ඩ්‍රන් පැලයකින් අලුතෙන් පැල බෝ කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධව. හොඳයි. ඉතින් පිලෝ පැලයක් ගත්තාම සාමාන්‍ය ඇන්තෝරියම් වගේම තමයි එයාගේ ප්‍රචාරණය සිද්ධ වෙන්නේ. සාමාන්‍ය ඇන්තෝරියම් වල බීජ මගින් ප්‍රචාරණය කරගන්නවා. නැත්නම් අපි මෙයාගේ බීජ මගින් නෙමෙයි ප්‍රචාරණය කරගන්නේ. අපිට පුළුවන් මේ පැලවල වටේ දාන අංකුර වෙන් කරලා අරගෙන පිටවල අලුත් පැල හදාගන්නත් පුළුවන්. ඊට අමතරව දැන් මේ වගේ පැලයක ඇත්තටම අංකුර දානවා හරිම අඩුයි. ඉතින් ඒ නිසා අපිට අර ඇන්තෝරියම් වගේම මේකේ කඳ කපන්න පුළුවන්. මේකේ අග්‍රස්ත කොටස අපි ඉවත් කරාට පස්සේ මේකේ ඔයාලා දන්නවා අර අග්‍රස්ත ප්‍රමුඛතාවය කියන සාධකයේ ඉවත් වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? පාර්ශ්වික අංකුර හොඳින් වර්ධනය වෙනවා. ඉතින් අපි ඒ අග්‍රස්ත කොටසත් අලුත් පැලයක් විදිහට හිටවන්න ගන්න පුළුවන්. මේ භාජනයේ ඉතිරි වෙන කොටසෙන් නැවත අලුතෙන් පැල හැදෙනවා. ඉතින් ඒ පැල වෙන් කරලා අපිට අලුත් පැල විදිහට වර්ධනය කරගන්නත් පුළුවන්. ඉතින් මම කියලා දෙන්නම් මේකේ කට් එක යොදන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තට මේක නම් එච්චරම කඳ උස්සට ගිය පැලයක් නෙවෙයි. ඉතින් ඒ නිසා එක කට් එකක් තමයි ගන්න වෙන්නේ. කියන්නේ අග්‍රස්ත ඉවත් කරලා නැවත කඳ කොටස් කපන්න අමාරුයි. හැබැයි මේ වගේ පැලයක නම් අපිට කීපයක්ම කපා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන අග්‍රස්තය මුලක් එක්ක කැපුවට පස්සේ සාමාන්‍යයෙන් තව කොටසක් මෙතනින් ඉවත් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා තව මුල් දාලා තියෙනවා යටි. ඉතින් ඒ නිසා නැවත කඳ කොටසක් කපා ගන්න පුළුවන් මේ ශාකය නම්. ඒකට අපිට පැල දෙකක් විදිහට ඒ කොටස් දෙක වර්ධනය කරගන්න පුළුවන්. හැබැයි අනිත් කාරණේ තමයි මේ වගේ අපි ට්‍රාන්ස්ප්ලාන්ට් කරාට පස්සේ ඒ අපි අලුතෙන් බඳුනකට හඳුන්වලා දුන්නාට පස්සේ ඒ සමගම අපි
කැපුම් යොදන්නේ නැහැ. මොකද ඒ පැලේ බාල වෙන්න එක හේතු වෙනවා. මොකද අලුතෙන් මාධ්‍ය එකතු කරලා අලුත් පස් මාධ්‍යයක් මෙයාට හම්බෙලා තියෙන. එතකොට එයා ඒ පස් මාධ්‍ය හොඳට වර්ධනය වෙනකම් ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේ ශාකයට ආතතියක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපි පරණ පැලයකින් තමයි මේ වගේ කලින් ඉන්නපු පැලයකින් තමයි අග්‍රස්ත කොටස කපා ගන්න ඕනේ. හොඳයි. ඔයාලට පේනවා මෙන්න මේ වගේ කඳේ හොඳට වටේට මුල් ඇවිත් තියෙනවා. ඉතින් මේ මුල් කීපයක් එන විදිහට මම සාමාන්‍යයෙන් පත්‍ර 3ක් පත්‍ර 2ක් විතර එක කොටසකට තිබුණාම ප්‍රමාණවත් වෙනවා. ඉතින් මම හිතුවා මේකේ යට පත්‍ර 3 ඉතුරු කරලා ඉතිරි පත්‍ර ටිකත් එක්ක කැපුම යොදන්න. ඉතින් මේ සඳහා ඔයාලට හොඳින් කැපෙන බ්ලේඩ් එකක් භාවිත කරන්න පුළුවන් නම් තමයි ගොඩක්ම සුදුසු වෙන්නේ. මුලින් මේ මුල් ටිකක් බුරුල් කරගෙන ඉන්න. මම මෙතනින් තමයි කට් එක යොදන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මුල් සම්පූර්ණයෙන්ම වලට ගලවන්න අමාරු නම් කපලා ගත්තට කමක් නැහැ. ආකාරයට තමයි මම කන කොටස වෙන් කරගත්තේ. ඉතින් ඊපස්සේ වැදගත්ම දෙයක් තමයි මෙතන මේ කැපුම් පෘෂ්ඨවල අපි දිලීර නාශක ආලේප කරන්න ඕනේ. මෙතන මේ කැපුම් පෘෂ්ඨයේ සහ මෙතන කැපුම් පෘෂ්ඨයේ දිලීර නාශක ආලේප කරන්න ඕනේ. ඉතින් ඊපස්සේ අපිට පුළුවන් මේ පැලේ මේ අග්‍රස්ත කොටස අලුත් පැලයක් විදිහට වර්ධනය කරගන්න. හොඳයි. දැන් අපි බලමු මේ টොප් කට් එක කොහොමද පැල කරගන්නේ කියලා. එසන අපි භාවිත කරන මාධ්‍ය වෙන්නේ මේ වගේ කුඩා පොල්ලෙලි. මේට වඩා කුඩා වෙනවා නම් තවත් හොඳයි. කුඩා පොල්ලෙලි හැබලි කොටස් එකකට අපි බොරළු කොටස් භාගයක් භාවිත කරනවා. රළු වැලි කොටස් භාගයක් භාවිත කරනවා. ඉතින් මේ දෙක හොඳට මිශ්‍ර කරගෙන හොඳයි. ඉතින් මේ টොප් කට් එක හිටව ගන්න මම මේ ප්‍රමාණය බඳුනක් තමයි තෝරගන්නේ. ඔයාලා මේ ශාකයේ විශාලත්වය අනුව බඳුන තෝරගන්න. ඉතින් ඔයාලා මේකෙන් වගේ කඳ කොටස් ගත්තා නම් ඒක ගොඩක් කුඩායිනේ. ඉතින් එහෙම කඳ කොටසකට මේ වගේ පොඩි භාජනයක් සුදුසු වෙනවා. ඉතින් මේකෙත් අපි සුපුරුදු පරිදි සිදුරු විවෘත කරගෙන අපි මේ සිදුරු ආවරණය කරගන්න ඕනේ මේ වගේ වක්‍රාකාර උළු කැට කැබලි, ගඩොල් කැට කැබලි, නැත්නම් ගල් කැට කැබලි මගින් මේ සිදුරු ආවරණය කරගන්න ඕනේ. ඊට පස්සේ අපි බඳුන් මාධ්‍ය මේ විදිහට එකතු කරනවා. දැන් පැලේ මේ විදිහට මුල් හොඳින් විසිරලා යන විදිහට මැදින් කියලා අපි ඉතිරි පස් මිශ්‍රණය මේ විදිහට එකතු කරනවා. හොඳයි. මෙන්න මේ විදිහට අපි මේක টොප් කට් එක බඳුන්ගත කරගන්නවා. ඒතරම් ගොඩාක් තද කරන්න අවශ්‍ය නැහැ. පැලේ සාමාන්‍යයෙන් ගඳවා ගැනීමක් තමයි කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේ පැලේ අපිට 100%ක් සෙවන තියෙන ස්ථානයක සති දෙකක් විතර වගේ තියලා තියන්න පුළුවන්. අනිත් කාරණේ තමයි දැන් මේ පැල දෙකටම අපි ට්‍රාන්ස්ප්ලාන්ට් කරපු නිසා ජලය සපයන අවස්ථාවේ දැන් මේකදී අපි ජලය සපයන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් පැලයක් අලුතෙන් හැදුවාම අනිවාර්යෙන් ජලය සැපීමක් කරන්න ඕනේ මේ මොහොතේ. ඉතින් ඒ වෙලාවේදී අපිට පුළුවන් පාංශු දිලීර නාශකයක් දිය කරලා අරගෙන ඒ ජලය මේ බඳුන් දෙකටම එකතු කරන්න. ඉතින් අනිත් වැදගත් කාරණේ එකක් තමයි අපි යොදා ගන්න පොල්ලෙලි කැබලි සහ කොහුබත් මේ දෙක හොඳින් කහට ඉවත් කරලා අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. අපි ඇන්තූරියම් වලට ගන්නවා වගේ. හොඳයි. දැන් මේ පැලේ අපි කලින් කතා කරා වගේ
දවස් 14ක් සාමාන්‍ය සති දෙකක් විතර හොඳින් සෙවන දෙන ස්ථානයක තියලා ඉතින් ඉන් පස්සේ ටිකින් ටික අපි සාමාන්‍ය පරිසරයට හුරු කරනවා. හැබැයි එහෙම කියලා අපි කලින් පැලේ වගේම තමයි ඍජු සූර්යාලෝකයේ තියන්නේ නැහැ. ඉතින් මාස 1කමාරක් වගේ ගියාට පස්සේ අපිට පුළුවන් අපි කලින් භාවිතා කරන සාමාන්‍ය බඳුන් මාධ්‍ය භාවිතා කරලා මෙයා බඳුනකට මාරු කරගන්න. ඉතින් ඊට පස්සේ අපි සාමාන්‍ය පැලයක් විදිහට වර්ධනය කරගන්නවා. මේ টොප් කට් එක අපි හිටව ගනිද්දී টොප් කට් එක වෙන්න පුළුවන්, තව කඳ කැබලි වෙන්න පුළුවන්. මේවත් මේ විදිහටම තමයි හිටව ගන්නෙ. අපි පොහොර භාවිතා කරන්නේ නැහැ. ඉතින් මේකදී අපිට දියර පොහොර භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අලුත් මුල් ඇති වෙන්න පොස්පරස් වැඩි දියර පොහොර එකක් සතියකට වතාවක් වගේ ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලා ප්ලාන්ට් නර්සරි එකක් වගේ කරන කෙනෙක් නම්. ඉතින් ඒ විදිහට අපි මුල් වර්ධනය කරගත්තට පස්සේ සාමාන්‍ය මාස 1කමාරක් ගියාට පස්සේ මේ වගේ වර්ධනයට මාරු කරන්න පුළුවන්. ඉතින් මේ අපි මේ විශාල පැලයක නම් සාමාන්‍යයෙන් හොඳට පත්‍රයින් ලස්සනට පැලේ වර්ධනය වෙන්න අපිට දියර පොහොර වර්ගත් භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ කුඩා පැලයකට නම් නයිට්‍රජන් වැඩි දියර පොහොරයකුත් සාමාන්‍යයෙන් මේ වගේ මධ්‍යම ප්‍රමාණයේ පැලයක් නම් බැලන්ස් පොහොරයකුත් අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට අපිට සාමාන්‍යයෙන් හරීම පහසුවෙන් මේ පැලයක් බඳුන් ගත කරගෙන නඩත්තු කරන්න පුළුවන්. ඉතින් හරිම පහසුයි. මොකද මේකට ඇත්තටම ලෙඩ රෝගත් එනවා හරිම අඩුයි. කලාතුරකින් තමයි ජලය වැඩි වුණොත් වගේ දිලීර ආසාදනයක් එන්න පුළුවන්. එහෙම නැත්නම් කෘමි ආසාදනයක් අර උෂ්ණත්වය වැඩි කාලෙදි වගේ එන්න පුළුවන්. එහෙම ඇරෙන්න ගොඩාක් රෝග පලිබෝධ බහුල පැලයක් නෙවෙයි. ඒ නිසා අපිට හරිම පහසුවෙන් මේව නඩත්තු කරගන්න පුළුවන්. ඉතින් කාර්ය බහුල කෙනෙක්ට හොඳම පැල වර්ගයක් විදිහට මේ පිලොඩ්‍රෙන්ඩන් හඳුන්වන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක බලලා පිලෝ සම්බන්ධව හොඳ අවබෝධයක් ගන්න කියලා හිතනවා. ඉතින් ඉදිරි වීඩියෝස් වලදී අපි මේ පිලෝ වර්ග මොනවාද කියලා කතා කරමු මිල ගණන් එක්කම. ඉතින් එහෙමනම් නැවතත් මතක් කරනවා අපේ YouTube channel එක Diamond Plants subscribe කරන්න, වගේම like කරන්න, ඔබට තියෙන ගැටලු අපිට comment කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එහෙමනම් නැවතත් මෙවැනි වටිනා වීඩියෝ